ආයිබෝවන් සුබ දවසක් ඔයාලා හැම දෙනාටම 2026 අගෝස්තු මාස 18 වෙනිදා ඉඳලා අපගේ සෞරග්‍රහ මණ්ඩලයේ ප්‍රධානියා වන රවි ග්‍රහයා තමාටම හිමි ස්වශේෂ්ත්‍ර බලයෙන් යුත් සිංහ රාශියට සංක්‍රමණය වුණා. ජ්‍යොතිෂ විද්‍යාවට අනුව රවි කියන්නේ අපේ ජීවයේ ආත්මය. ආත්ම විශ්වාසය, නායකත්වය, අදිෂ්ඨානය, කීර්තිය සහ බලය කියන සියලුම කරුණවල මූලිකයා වන්නේ රවි ග්‍රහයා. රවි කියන්නේ ග්‍රහ මඩුල්ලේ රජ්ජුරුව නම් සිංහ කියන්නේ රවිගේම සිංහාසනය වගේ තැනක්. ඉතින් තමන්ගේම රාශියට රවි පැමිණීම කියන්නේ විශ්වයේ විශාල ශක්ති ප්‍රවාහයක් ක්‍රියාත්මක වන මොහොතක්. මේ ග්‍රහ මාරුවත් එක්කම ලග්න 12ටම මේක එකිනෙකට වෙනස් ආකාරයෙන් බලපානු ලබනවා. වීඩියෝව ගොඩක් දිගුවන නිසා මම අද පළමු වීඩියෝවෙන් කතා කිරීමට බලාපොරොත්තු වන්නේ මේෂ ලග්නයේ සිට කන්‍යා ලග්නය දක්වා. තුලා ලග්නයේ සිට මීන ලග්නය දක්වා ඉතිරි ලග්න මගේ දෙවෙනි වීඩියෝවෙන් නැරඹීමටත් බලාපොරොත්තු වන්න. ඉතින් කාලය අපතේ නොයවා මේෂ ලග්නෙන් පටන් ගමු ඔබේ ලග්නයට කොහොම බලපෑමක් එල්ල වෙයිද කියලා. මේෂ ලග්න හිමි ඔබගේ රවි ග්‍රහයා ස්වශේෂ්ත්‍ර වන්නේ 5 වෙනි භාවයේ. ඒ කියන්නේ බුද්ධිය, නිර්මාණශීලීත්වය සහ දූ දරුවන් සම්බන්ධ වන ස්ථානය. මේෂ ලග්න හිමියන්ට අධ්‍යාපන කටයුතු වලදී විශිෂ්ට ජයග්‍රහණ ලබා ගැනීමට හැකියාව ලැබෙන අතර නව නිර්මාණවලට අත්පොත් ලැබීමටත් ඉතාම නරක කාලයක් වෙනවා. දරුවන්ගේ සතුටුදායක ආරංචි අසන්නට ලැබෙන සුබ කාලයක්. අසුබ බලපෑම ගැන කතා කිරීමේදී උද්‍යෝගයේ අධික වීම නිසා ඉක්මන් තීරණගෙන මුදල් ආයෝජනය කිරීමේදී කල්පනාකාරී විය යුතුයි. ඒ වගේම ප්‍රේම සම්බන්ධතාවලදී අනවශ්‍ය පාලන නීති රීති ක්‍රියාත්මක කිරීම තුළින් ඒ සම්බන්ධ ගැටලු මතුවීමටත් ඉඩකඩ පවතිනවා. ඉතින් ඔබට මේ කාල සීමාව ඇතුළත ඉවසීමෙන් කටයුතු කිරීම ඉතාම වැදගත් වෙනවා. දැන් අපි යමු වෘෂභ ලග්නයට. වෘෂභ ලග්නය ගැන කතා කිරීමේදී රවි ග්‍රහයා ස්වශේෂ්ත්‍ර වන්නේ 4 වන භාවයේ. එනම් මව්පියන්, නිවස, වාහන සහ දේපල නියෝජනය වන ස්ථානය. මේ කාලය තුළ නිවසේ සතුට, සාමය සහ දේපල සංවර්ධනයට හොඳ පිහිටීමක් වන අතර මව්පියන්ගේ සෞඛ්‍ය තත්ත්වයද යහපත් වන කාලයක්. ඒ වගේම ගෘහ ජීවිතයට නව එළියක් ලැබෙන කාලයක්. ඔබට ඇතිවන අසුබ බලපෑම ගැන කතා කිරීමේදී පවුලේ අය අතර දැඩි තීන්දුව తీරන නිසා යම් යම් මතභේද හට ගැනීමේ ඉඩක් පවතිනවා. ගෘහණියන්ට වගේම නිවසේ කටයුතු කරන අයට වැඩ අධික වෙන කාලයක්. ඒ නිසා ඉවසීමෙන් කටයුතු කිරීම ඔබට මේ කාලය තුල ඉතාම වැදගත්. දැන් අපි යමු මිථුන ලග්නයට. මිථුන ලග්න හිමි ඔබගේ රවි ග්‍රහයා 3 වන භාවයේ බලවත් වෙනවා. එනම් ඔබගේ ධෛර්යය, උත්සාහය සහ හිතවතුන් පෙන්වන තැන. මිථුන ලග්න ඔබට මේ කාලය තුල ඔබේ කතා විලාසයෙන් සහ හැකියාවෙන් සමාජයේ කැපී පෙනෙන්නට පුළුවන්. ව්‍යාපාරික කටයුතු වලට සහ කෙටි ගමන් බිමන් වලටත් ඉතාම වාසනාවන්ත කාලයක්. අසුබ බලපෑම ගැන කතා කිරීමේදී ඔබ සහෝදරයන් හෝ අසල්වැසියන් සමග කතාබස් කිරීමේදී වචන පාවිච්චිය ගැන සැලකිලිමත් විය යුතුයි. අධික උත්සාහය නිසා ඔබට වෙහෙසකර තත්ත්වයක් උදා වීමටත් හැකියාව තිබෙන නිසා ඉවසීමෙන් කල්පනාකාරීව කටයුතු කිරීම වැදගත් වෙනවා. දැන් අපි යමු ඊළඟ ලග්න රාශිය වන කටක රාශියට. ඉතින් කටක රාශිය ගැන කතා කිරීමේදී රවි ග්‍රහයා දෙවන භාවයේ සුශේෂ්ත්‍ර වනවා. එනම් ධනය, කතාව සහ පෞල් ජීවිතයේ පෙන්වන ස්ථානය. මේ කාලය මූල්‍යමය තත්ත්වය ශක්තිමත් කර ගැනීමට හොඳ අවස්ථාවක්. ඔබේ වචනවලට සමාජයේ හොඳ පිළිගැනීමක් ලැබෙනවා. රැකියාවේදී වැටුප් වැඩිවීම හෝ දීමනා ලැබීමේ ඉඩකඩක්ද පවතිනවා. ඔබට ඇතිවන අසුබ බලපෑම ගැන කතා කිරීමේදී ඔබ අනිවාර්යෙන් කේන්ද්‍රීය පාලනය කරගත යුතුයි. මූල්‍යමය තීන්දුව తీරන ගැනීමේදී පවුලේ අයගේ අදහස් වලට මුල් තැන දීම ඉතාම වැදගත්. දැන් යමු සිංහ රාශියට. සිංහ රාශිය ඔබගේ රවි ග්‍රහයා ලග්නයේම බලවත් වෙනවා. එනම් ඔබේ ආත්ම විශ්වාසයේ, පෞරුෂය සහ නායකත්ව ලක්ෂණ පෙන්වන තැන. මේ කාලයේ ඔබට නිතැතින්ම සමාජයේ ප්‍රසාදයේ, කීර්තිය සහ ඉහළ තනතුරු හිමිවන කාලයක්. ඒ වගේම ඔබට ඇතිවන අසුබ බලපෑම ගැන කතා කිරීමේදී අහංකාරකම සහ ආඩම්බරකම වැඩිවීමට ඉඩ තිබෙනවා. අනෙක් අයගේ අදහස් වලටත් ගරු කිරීමෙන් මේ කාලය සම්පූර්ණයෙන්ම ඔබට සාර්ථක කර ගැනීමේ වාසනාව පවතිනවා. දැන් අපි යමු කන්‍යා ලග්නයට. කන්‍යා ලග්නයේ රවි ග්‍රහයාගේ බලපෑම එල්ලවන්නේ 12 වන භාවයට. එනම් වියදම්, විදේශගත වීම සහ ආධ්‍යාත්මික කටයුතු නියෝජනය වන ස්ථානය. විදේශගත වීමට බලාපොරොත්තු වෙන සිටි කන්‍යා ලග්න හිමියන්ට තිබූ බාධක මගහැරෙන කාලයක්. පරිශ්‍රණ සහ ඉගෙනුම් කටයුතු වල යෙදෙන අයටත් ඉතාම සුබ කාලයක්. ඔබට ඇතිවන අසුබ බලපෑම ගැන කතා කිරීමේදී අනවශ්‍ය වියදම් වැඩිවීමට ඉඩ තිබෙනවා. නින්ද යාමේ ගැටලු හෝ මානසික සැහැල්ලු බව අඩුවීමක් දැකිය හැකියි. එම නිසා මේ කාලය තුල ආගමික කටයුතු වල වැඩිපුර නියැලීමටත් වග බලා ගන්න. ඉතින් ඔබට මම මේ පලාපල අරගෙන ආවේ ඉතාමත්ම කෙටියෙන්.
කන්‍යා රාශියේ සිට මීන රාශිය දක්වා ඉදිරි ලග්න පලාඵල මගේ දෙවෙනි වීඩියෝවෙන් බලාපොරොත්තු වෙන්න කියලා කියන ගමන් ඔබට මේ ලග්න පලාඵල ප්‍රයෝජනවත් වුණා නම් තවත් කෙනෙකුට ෂෙයා කරන්න. ඉදිරියටත් මේ වගේ ලග්න පලාඵල වීඩියෝ දැන ගැනීමට කැමති නම් මගේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එකත් ක්ලික් කරන්න. ඉදිරි දිනයකදී හමු වෙන තුරු ඔබ සැමට සුබ දවසක්. තෙරුවන් සරණයි.